ඔබේ අතේ තියෙන මුදල ස්ථාවර තැන්පතුවක දාන්න කලින් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. මොකද මැද පෙරදිග ඇති වෙලා තියෙන අර්බුදයත් එක්ක ලංකාවේ බැංකු පොලි අනුපාත ඉස්සරහට මොන වගේ වෙයිද? 2026 මාර්තු මාසයේ වැඩිම පොලිය දෙන බැංකුව මොකක්ද? වැරදි බැංකුවක් තෝරගත්තොත් ඔබට මාසෙකට රුපියල් දහස් ගණනක් අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා මේ අලුත්ම දත්ත ටික හරියටම දැනගමු. අපි මුලින්ම බලමු ලංකාවේ ප්‍රධානතම පෞද්ගලික බැංකුවල කෙටි කාලීන තැන්පතු ගැන. ඔබ මාස 3කට මුදල් තැන්පත් කරනව නම් NDB බැංකුව සහ කොමර්ෂල් බැංකුව දෙකම 7.5% පොලියක් ලබා දෙනවා. හැබැයි DFCC බැංකුව මෙහිදී ඉදිරියෙන් ඉන්නවා. ඔවුන් මාස 3කට 8% පොලියක් පිරිනමනවා. මාස 6ක කාල සීමාව ගැන බැලුවොත් කොමර්ෂල් සහ NDB බැංකු 7.75% පොලියක් ලබා දෙන අතර DFCC බැංකුව එහිදීත් 8.25% ඉහළ අනුපාතයක් ලබා දෙනවා. දැන් අපි බලමු අවුරුද්දක කාලයකට මුදල් තැන්පත් කරලා හැම මාසෙකම පොලිය අතට ගන්න ඕනේ නම් ඒ කියන්නේ මාසික නාමික පොලිය අනුපාතය monthly nominal rate මෙන්න මේ විදිහටයි. DFCC බැංකුව 8.9%යි. NDB බැංකුව 8.9%යි. සෙලාන් බැංකුව 8.7%යි. කොමර්ෂල් බැංකුව 8.7%යි. හැබැයි මේ හැමෝටම වඩා ඉහළින් ඉන්න තවත් විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි සම්පත් බැංකුවේ දින 400 විශේෂ තැන්පතුව. ඒ සඳහා ඔවුන් 9%ක දැවැන්ත පොලියක් ලබා දෙනවා. මතක තබා ගන්න මේ හැම පොලියකින්ම 5%ක රැඳීම් බද්දක් රජයට අය කරනවා. දැන් අපි බලමු ඉදිරි කාලයේදී වෙන්න පුළුවන් දේ. මැද පෙරදි අර්බුදය නිසා ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගියොත් ලංකාවේ පොලි අනුපාත තවත් ඉහළ යන්න ඉඩක් තියෙනවා. ඔබ හිතනවා නම් ඉදිරි මාස කිහිපෙහිදී පොලි අනුපාත තවත් වැඩි වෙයි කියලා. එහෙනම් හොඳම දේ තමයි දැනට මාස 3ක වගේ කෙටි කාලීන තැන්පතුවකට යොමු වෙලා පස්සේ වැඩිවන පොලියට ඔබේ මුදල් නැවත තැන්පත් කිරීම. මේ වගේ වැදගත් මූලික තොරතුරු හැමදාම දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඔබ මුදල් තැන්පත් කරන්නේ මොන බැංකුවේද කියලා පහලින් comment එකක් දාන්න. නැවත හමු වෙමු.